රසල ගෝල්ඩන් ඔපචුනිටියක් මිස් වුණාද? ඔව් කන්ඩිෂන්ස් වල ප්‍රශ්නයක් ඇත්තම නෑ. අපේ ඇප්ලිකේෂන් එක තමයි අපේ ඇටිටියුඩ් එක අප්‍රෝච් එක තමයි ක්වෙස්චන් කරන්න ඕන. මේ ගේම් එක අපිට ලේසියෙන් දිනන්න තිබ්බා. ඒ කියන්නේ අපිට සෙමි ෆයිනල් යන්න සෑහෙන හොඳ chance එකක් තියෙනවා ඉස්සරහට තියෙන මැච් උයි කොහෙද ගහන්නේ කියන එක බලද්දී. correct decision chase කරන එක අපේ strength එකේ එකයි. මේ pitch එක බලද්දී conditions වෙනස් වෙන්නේ නැහැ first inning එකේ ඉඳන් second inning එකට. අපි සෑහෙන හොඳට බෝල් කරා 146 චේස් කරනවා කියන්නේ මම හිතන්නේ අපි ලකුණු 20ක් විතර බේරගත්තා. 165 ගහලා තිබ්බනම් මම හිතුවා මේ පිච් එකේ අමාරු වෙයි කියලා. හැබැයි බැටිං ඇප්ලිකේෂන් එක නම් හරි questionable, හරි casual බැටිං performance එකක්. එක බෝලයක්වත් විකට් ටේකින් බෝලයක් කියලා කියන්න බෑ. ආපු වෙලේ ඉඳන් ගොඩක් loose shots මේ slow conditions වල options නෙමෙයි. pitch report එක කරද්දී මෝගන් මගෙන් අහුවා මේකේ කොහොමද ගහන්නේ මොකද්ද වෙන්නේ මේක කැපෙන්නේ නැහැ. හැබැයි slow side bowlers ලා වුණාම බෝලේ හිමින් දාලා බැටට shots ගහන්න invite කරන්න ඕන කියන එක තමයි අපේ අදහස තිබ්බේ. ඒකම තමයි වුණේ. ඉංග්ලන්ඩ් බැට් කරනවා දැක්කම පිච් එකේ මොනවාද වෙනවා වුණේ කියන එක අපේ බැටර්ස්ලාට පොඩි අයිඩියා එකක් එනවා. හැබැයි ඒක අපි දැක්කේ නෑ බැට් කරන්න ආවම. අපි ඕවර් 10න් ලකුණු ගහන්න හැදුවා කියලා තමයි මට හිතුනේ. සමහරක් shots ටික බලද්දී ගොඩක් leading edges අර caught and balls බලද්දී සෑහෙන දුකයි අසම් කියන්න දෙයක් නෑ. ඒ වගේ approach එකක් එච්චර මේ application එකක් නැතුව මේ 147 අපි over 10න් මේක ඇස් වහලා ගහන්න පුළුවන් කියලා හිතාගෙන ගෙවුවද කියන